ඉන්න සේක්වා බුදුරජාණන් වහන්සේ ඒ උයන පිළිගත්තා. පිළි අරගෙන දින කීපයක් අම්බපාලියගේ අඹ වනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳල තමයි පිරිනිවන් පාන ගමන පිටත් වෙන්නේ. එදා විශාලා මහනුවර අම්බපාලිය අඹ වනේ ඉඳන් තමයි කුසිනාරාව කරා පිරිනිවන් පාන ගමන වැඩම කරන්න. පිංහතුනී ඔය අම්බපාලිය වයසට යනකොට තමන්ගේ පුතා තමයි අර විමල කොන්නඤ්ඤ මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් බණහලා පැවිදි වුණා. අර සියලු දේපල මේවා ශාසනයට පූජා කරා. ඒ සියල්ල කාමයන් අතහැරලා අම්බපාලිය පැවිදි වෙනවා. පැවිදි වෙලා පුදුම වීරියෙන් අම්බපාලිය බණ භාවනා කරන ධර්මය දියුණු කරලා ටික කාලෙකින් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා බොහෝම ඉරදි බල සම්පන්න රහත් භික්ෂුණියක් බවට අම්බපාලිය පත්වෙනවා.